මම ලෑස්ති. අනේ හත්තලාමේ බොලා තාම ලෑස්ති නැත ඉක්මන් කරපල්ලා පරක්කු වෙනවනේ. හත්තලාමේ ඔය ඕකේ දෙයන්නේ. මේ ගෑණිගේ නෑදෑ සෙනහුරේ බලන්න බෑ මෙහෙම තමයි යන්න ඕනේ. මගේ මොකුත් අහගන්න තු පිළිවෙලකට ලෑස්ති වෙනවා. දතක් මැදලවන්නේ මේ මිනිස්සයා. හරි බං හරි බුරුසුව හොයාගන්න බැරි වුණා බං. බුරුසුව නැත්තම් පොල්කොස්සකින්ම දිනවා මිනිස්සයා. මොකද බං? මගුලත් මන් දන්නේ නැහැ පා වෙනවා. ආයි මදින්නත් එපා. මගුල. ඔය තායන බම් රද්දනින්න ගියාම මගුල. අම්මා පොඩි බුරුසු හොයාගන්නවත් නැහැ. මේ තියෙන්නේ. අර යන බැටික බලන්න. දෙකක් කාද. අම්මා. ඒ තියෙන්නේ. Makanya bagus gerakan nih. Apa yang aku lain? Hah? Makanya kataku dulu lawan. Main dia neni, amar jaldi kau neni. අනේ අම්මා පෙක විනාඩියක්වත් මේ ගැන කිසිම දෙයක් තියන්නේ නැහැ නේ. කොළඹේ මෙතන පිට බුරුසුව? මන් දන්නේ. අන්න තාත්තා බුරුසුවෙන් දත් බදිනවද කොහෙද? Teria mulle nanage kotto vellerilla. අනේ අම්මා පතත් බීලා නෙමෙයි මනුස්සයා. තමසට ලැජ්ජාවක් නැත මනුස්සයා වැනි වැනි එන්නේ. හත්වලාම ඉතින් බිව්වම වැනි වැනි එන්නේ නැතුව තීරුවෙන් එන්නේ කියන්නේ උඹ. අනේ මනුස්සයා බොන එකේ තේරුම මොකද? යකෝ තේරුමක් තියෙන නිසානේ මම බොන්නේ. දැන් මොකද තේරුම කියනවා? ඔන්න එහෙනම් බලාගනින් දැන් තේරුම මොකද්ද කියලා. අපේ මුල්ල ස්පෙෂල් නානාගේ පොස්සු වයනාව දෙල්ල කොට දෙන්නම ඇටකම ගෙදර සම්බයි ආදනද බෝබිය මට පන්න දැන් තු පොන්දුරන් බෝල්දු ආදිනේද නැකෝවිල තුබ්බපාත පොට් ඔර පිල් පගේ වෙහෙ තස්තවි විතරි දහස් පඩ මාරකොල්ල බී මක්කයි බං අහස දිහා බලන් ඉන්නේ. මම බලන් හිටියේ හඳ දිහා. හඳේ මක්ක බලන්නේ බං මෙන්න මෙහෙට වරේ යන්න. පොය දවස් වෙනස් කරාට හඳ වෙනස් කරන්න අමතක වෙනානේ. හරි හරි ඒකත් හෙටයි දෙනකොට ප්ලෑන් කරලම වෙනස් කරේ මෙන්න මෙහෙ වරේ යන්න. Yay! Amma. Kata mami. Wadi mau ni. Yay! ඕක නවත්තනවා මනුස්සයා. බොනවා ඉවරයක් නෑ. දැන් නවත්තනවා ඕක. ඉතපන් තව ෂොට් එකක් දාලා නවත්තන්න. වහිනවනේ බං ඉන්න බෑනේ බං. Hey! අනේ මගේ කොට දෙනවා පයින්. මොකද? මගේ අකවුසන් කොහොමද? දැන් මට උඹ මොකද්ද කියන්නේ කියහන්කෝ. මිනිහා ඔය ජහජරා බොන එක දැන්වත් නවත්තනවා. ඉතින් හාමිනේ අවුරුද්දට විතරයිනේ. මෝඩ මිනිහා අවුරුද්ද ඉවර වෙලා දැන් සති 3ක් වෙනවා. කවුද ඉවර කරපු එක? ආයේ පටන් ගන්න කියාපිය. Girl, think like a perdeesi girl. Ain't
පොඩි ළමයෙක්ගේ සින්දුවක් බැලුවා මං. මං සින්දුවක් කියන්නේ ලස්සනට බලන්නකෝ. හාමිනේ ඉතින් කියන්නේ ඉතින් හාමිනේ මොන සින්දු කිව්වා ලස්සනයි නෝ. ඔන්න එහෙනම් මං කියනවා. සක්කිලියා කුපාඩියා වල්බල්ලා ගෑනු හොරා මේක විතරයි ඉතිරු. අවුරුද්දට තියෙන හේසතම හූරලා හූර බිව්වා. දැන් මේක විතරයි ඉතිරු. මේක මක්කනේ. හව ලබ්බර තියන් ඉන්නේ නැක්ක. මේක මොකෝ ගෑස් තියන එකක්. මේකත් එක්කුණ අද බෝතලයක් ගහනවා. එයි මේ මං පොඩ්ඩක් මාතරට ගිහිල්ලා එන්න. අනේ මේ මාත් යනවා. පුතා තාත්තත් එක්ක ඉන්න. මං ටක් ගාලා එන්නම්කෝ. මං අහන්නේ දැන් උඹ මොකටේ මාතර යන්නේ? අනේ මිනිස්සයෝ අපි අලුත් අවුරුද්දට අලුත් ගෙට පදිංචි කියනවනේ. ඔව් ඉතින් මිනිස්සයෝ ගෙදර ජනෙල් වලට කටම් මසවන්න යනවා. අනේ බං කර්ටන් මස්වන්න මාතර යන්න ඕනේ නෑ බං. එහෙනම් මෙහෙ තියෙනවා අඩුවට ගන්න සුපිරි තැනක් යමල්ලා. යමුකෝ. යමුකෝ හාමිනේ. විසඳන්. විසයි. විසයි. හරි. ගිතර ගහන්න ඕන හොඳේ. හරි. ඒ බලන්න. 4 3 7 1 9යි. හරි. ඔය ගහන්න පුතේ. ගහන්න. හරි. මේකම බදිනවා. ආයි. අම්මට සිරි පහයි. අනේ තාත්තා ඔය හොර කරනවා. මං කරන හොරයක් නෑ බං. කොහොමද උඹ යතේ සල්ලි ඉතිවරයිනේ දැන්. දුක් වෙන්න දෙයක් නෑ බං. අම්මගේ බෑග් එකේ සල්ලි ඇති ඕන තරම් ගිහිල්ලා අරන් වරින්කෝ. අත්තලා මේ උච්චර තිබුණේ සල්ලි. ගමු අද ගමු. ඔහෙලා කැට ගහනවයි. නැත්තම් ඔබ හිතේ පොල් ගන්නවයි කියලා. අනේ එහෙනම් මාත් එනවා. එන්නකෝ අන්නේ. මේ තාත්තත් එක්ක කරන්න බෑ. මේ තාත්තා හොර කරනවා. එහෙම කොහෙද මගෙත් එක්ක? හරි කියේ. හරි ගමු. ඔන්න ගමු. කීයද? 500. 500. කෙව්වා. අරේ ගන්න. 25. අබේ එහෙම කොහෙද? 25. හැබල අපරයි. අරේ පරාදේ මම පරාදේ. ඒක මට. අනේ යාදේ. මන් දින්න බොලා පරාදේ. හැබැයි පුතේ මං අහන්න හිටියේ. ඔහෙට ඔච්චර සල්ලි කොයින්ද? ඔන්න බොලා දෙන්නව පරාදේ. මට ඇති දැන් කට ගැහුවා. අනේ තාත්තා තාම ගහමුකෝ. බෑ මට ඇති දැන්. අම්මේ මේ සල්ලි ඔක්කොම අම්මගේ. තාත්තා තමයි කිව්වා අම්මගේ බෑග් එකෙන් සල්ලි ගන්නේ කියලා. බොරු. සමුසට මම අම්මේ දැන් අවුරුද්දක් කිට්ටුනේ. ඔව් පුතේ. තව දවස් 7-8යි තියෙන්නේ. ඉතින් 7ටම දැන් ඇඳුම් ගන්න නැතේ. මොන ඇඳුම්ද පුතේ? තාත්තට කිසි බොම්බනාවක් නැහැ. අනේ අම්මේ අපේ පත්තිය ඔක්කොම යාළුවෝ ඇඳුම් අරගෙන මට විතර නැත්තේ. අනේ මන් දන්නේ නැහැ පුතේ. ඔන්න තාත්තටම කියන්න. තාත්තේ දැන් අවුරුද්දට ඇඳුම් ගන්න නැතේ. මොන ඇඳුම්ද බං? මේ 7-5ක් ගන්න නැති වෙලාව මොගලක් අතර තු ඉඳපන්කෝ බං. ඔහොට හැන්දෑවට කාලා ගහන්න නම් සල්ලි තියෙනවා. ඇඳුම් ගන්න තමයි සල්ලි නැත්තේ. පප්පෝ ඒක නම් ඇත්ත පුතේ. අම්මේ අපි මේ අවුරුද්දට හොදින් හරි නර්ගී හරි ඇඳුම් ගන්න ඕනේ. හොඳයි බලමුකෝ. ළමයා කොබන් අම්මා ගියා කඩේට ගිහින් එන්න. පුතා දවල්ට කෑවයි මම නම් කෑවේ නෑ. මක්කේ හත්තලාම හදලා තියෙන්නේ.
මෙලව රහත් නේ. අම්මා කොහොමද කවදාවත් මේ ගෑණි කටරහට යන්නේ නැහනේ. ඉඳපන් අත මම හොඳ වැඩක් කරන්න. මුගේ මේ ගෑණි කෑම දෙනවරහක් නෑ පිස්සු හැදිලා නෙවෙයි තෝගේ කෑම බලුකුට කන්න බෑ. යකෝ ජීවිතේ එකපාරක් හරි කටරහට කන්න දීපන්කෝ බං. මගේ කෑම අහන්නේ. එහෙනම් මේක අද හට්ටි කෑම. මැලික නංගී සිරිල් මාමා. අම්මේ මෙන්න සිරිල් මාමා ඇවිල්ලා. සිරිල් අයියේ එන්න වාඩි වෙන්න. පුතන්ඩියේ කොහොමද? හොඳයි. මැනිකේ මං ආයේ මැනිකට යෝජනාවක් කරගෙන. ඒ මොකද්ද සිරිල් අයියේ? දැන් මැනිකගේ මිනිහත් මැරලා අවුරුද්දක් විතර වෙනවනේ. ඉතින් ඔහොම ඉඳලා හරියනවයි. මොනව කරන්නද සිරිල් අයියේ? කරුමයක් ගෙවනවද කොහෙද මේ? මැනිකේ කැමති නම් මං කැමතියි මැනිකේ දරුවයි අපේ ගෙදර එක්ක කරයි යන්න. මොකෝ ඉතින් මමත් තනිකඩ යනවා. පුතා යන්න ගිහිල්ලා සෙල්ලම් කරන්න. මම යන්න. මොකෝ කියන්නේ මැනිකේ? කැමතියි ඔහේ? අනේ මන්ද සිරිල් අයියේ. මැනික තමයි කවදත් මට ගැලපෙන පවුල. මැනික එනවනං මට කැමති වෙනවනං මකුල මොකට හනික පැනලා යංකො රත්තරං. හරි ආදරෙයිනේ මං නුඹ නැතුව බෑනේ බං. රෝමියෝට වඩා ලොකුයි මගේ නාඩගම්. තාත්තේ අම්මා තාම නැහැනේ. අනේ මන් දන්නේ නැහැ බං කොහේ ගියාද කියලා. මට නම් බඩගිනි ඉන්න බෑ හොඳේ. අර වියපු දෙයක් බරලා කාපාන. අනේ මට නම් කන්න බෑ. නිකන් ඒක පොල් කරලා හොද්දා. කන්න බැරි නම් නිකන් ඉඳපන්. ඔය එන්නේ. කොහෙද ගෑණියේ ගියේ? මම ගියා ටවුන් එකට. ඇයි මොකෝ? ඔය පේනවනේ අදත් මල් පැල උස්සන් ඇවිල්ලා. කියලා වැඩක් නැහැ. බොලේ අම්මට කන්න නැත මල් පැල බං. එහෙම තමයි. මං වියලා ගියේ කන්න බැන්න කරන්න දෙයක් නැහැ මට. අම්මපා මේ ගෑණිට කටරහර දෙයක් ඉයපන්කෝ බං. කටට රහටු යන්න ගෙනත් දෙන්නකෝ. මෙතන උඩ බලන්න ඉන්නේ මගේ මාළු කන්න. ඕන්න පටන් ගත්ත බැරි කටු මල්නේ. මගේ කරුමේ තමයි වගේ මිනිහෙක් කපු එක. තෝගේ කරුම නෙවෙයි බං මගේ කරුම තෝ වගේ හම්පට්ට ගෑණියෙක් කෙනාව. A few moments later. මොනවයි මිනිස්සු කල්පනා කරන්නේ? මම කල්පනා කරේ අර වාහේ හැරුණු අතර කෙයිලවනේ. කවුද මිනිස්සු? තම්බන් තන් ඩොනර් තම්බන්. ඉතින් මිනිස්සු ගහන්නේ වෙන රටවල් වලටනේ. තම කරලා තියෙන මාරු මොකද්ද? යකෝ ඌ එහෙ කෙයිලකොට මෙහෙ තෙල් බිල යනවනේ බං. ඉතින් අනේ අපි මොනව කරන්නේ? කරන්න ඕන ඕකට හොඳ වැඩක්. ඒ මොකද්ද? ඕකට කෙලින්න ඕන ඉල පොතක රීලා. මිනිහා ඕව කියන්නේ බා බිත්ති වලට කන්ති කරනවා. යකෝ මට ඕක දරගත්තක් කමන්නේ. මං ඕකට කෙලින්නේ හොම්බට පයින්. අන්න ඒක මතක තියාගනි. මොනවයි යන්නේ බල්ලගේ දිහා බලාගෙන කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ බල්ලගේ මූණේ උඹේ මූණේ කොහොමද එක වගේ උනේ කියලා. A few moments later. හොඳට ගැලපෙන ජෝඩුව. අපි දෙයට උඩ වෙනේ. ඔය බුඩා බඩ යන්නේ මොකද?